හයි බලමුද මොනවද අද මන් දවල්ට යන්නේ කියලා. මුලින්ම වට්ටක්ක ටික කපලා සෝදලා ඒකට සුදු ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, කහ කුඩු, මිරිස් කුඩු, තුන පහ කුඩු, කුරුඳු කෑල්ලක් දාලා තැම්බෙන්න තිබ්බා. වට්ටක්ක එක උතුරනකොට තමයි පොල් කිරිත් එක්ක මම ලුණු දැම්මේ. ඔන්න දැන් මේක ඉදිලා ඉවරයි. ඊළඟට චිකන් එකට ලුණු කහ ගම්මිරිස් දාලා අත ගාලා පැත්තකින් තියාගත්තා. රත්තුණු තෙල් එකට රටලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචා, කරාබු නැටි, කුරුඳු, එනසාල් මේ ඔක්කොම දාලා හොඳට බැදගත්තා. ඒ ටික බැදෙනකොට මිරිස් 3-5 බැදපු 3-5 දාලා මේ ඔක්කොම හොඳට කලවම් කරගත්තා. මෙන්න මේ පාටට එනකොට තමයි මේකට චිකන් එක එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට කලවම් කරලා චිකන් එක වැහෙන්නම වතුර දාගත්තේ. කොච්චර try කළත් මට කරන්න අමාරුම වැඩක් තමයි කොළ කපන එක. කොහොම හරි ඉතින් ගොටු කොළ ටික කපාගෙන ඒකට පොල්, රතු ලුණු, අමු මිරිස්, ලුණු, කෑලි මිරිස්, උඹලකඩ ටිකක්, තෙහි ටිකක් එහෙම දාලා හොඳට අනාගත්තා. ඔන්න ඉතින් චිකන් එකත් ඉදිලා ඉවරයි. අද මං හදාගත්තේ බාස්මති බත් එකක්. ඔන්න ඉතින් දැන් මං උණුවෙන්ම කන්න තමයි හදන්නේ. වට්ටක්කයි චිකනුයි ගොටු කොළයි කියලා කියන්නේ මං නිතරම වගේ හදන මෙනු එකක්. මං ඉතින් මේකට රතු ලුණු ගෙඩි 2-3කුත් සුද්ධ කරලා ගත්තා. ඇත්තටම මේ විදිහට මාරම රසයි. එහෙනම් ඔයාලත් මේ සිම්පල් ලන්ච් එක try කරලා බලන්න. මං ගිහින් එන්නම්. bye bye.